ප්‍රතිපාදන බලයක් කියන්නේ දෝලනය. අද අපි බලමු දෝලන හා තරංග පාඩම යටතේ සල්ල අනුවර්තීය චලිතය ගැන. සල්ල අනුවර්තීය චලිතය ගැන ඉගෙන ගන්න කලින් අපි දේවල් ටිකක් ගැන දැනගෙන ඉන්න ඕනේ. මුලින්ම ආවර්තීය චලිතය. ආවර්තීය චලිතය කියන්නේ එකම දේ ආය වෙනවා නම් අපි ඒකට කියනවා ආවර්තීය චලිතය කියලා. දැන් හිතන්න ෆෑන් එකේ තට්ටු කරගෙන ඒක ආය වෙනවනේ. ඒකට කියනවා ආවර්තීය චලිතය කියලා. හැබැයි ආවර්තීය චලිත ඔක්කොම දෝලනයක් වෙන්නේ නැහැ. දෝලනයක් වෙන්න නම් අවශ්‍යතා දෙකක් සපුරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ආවර්තීය චලිතයේ යෙදෙන්නත් ඕනේ. ඒ වගේම අපි එක ලක්ෂයක් හිතා ගන්න. දැන් අපි හිතනවා මේක ලක්ෂය කියලා. ඒ ලක්ෂයට කියනවා දෝලන කේන්ද්‍රය කියලා. ඒ ලක්ෂයේ ඉඳන් දෙපැත්තට සමමිතිකව චලනය වෙනවා නම් අපි ඒකට කියනවා දෝලනයක් කියලා. එතකොට දැන් ෆෑන් එක ගත්තාම ෆෑන් එක කැරකෙන්නේ එක පැත්තකට එක්ක වාමාවර්ත දක්ෂිණාවර්ත. එහෙම. එතකොට ඒක දෙපැත්තටම සමමිතිකව චලනය වෙන්නේ නැති හින්දා ඒක දෝලනයක් වෙන්නේ නැහැ. එතකොට දෝලනයක් වෙන්න නම් ආවර්තීය චලිතයේ යෙදෙන්නත් ඕනේ. තෝරාගන්න ලක්ෂයේ ඉඳලා දෙපැත්තට සමමිතිකව චලනය වෙන්නත් ඕනේ. දැන් අපි ඊට පස්සේ බලමු ප්‍රතිපාදන බලය කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිපාදන බලයක් කියන්නේ මෙන්න මෙහෙම දෝලනය සිද්ධ වෙන්න නම් දෝලන කේන්ද්‍රයේ දිශාවට තියෙන්න ඕනේ ආසමතුලිත බලයක්. අන්න ඒ ආසමතුලිත බලයට අපි කියනවා ප්‍රතිපාදන බලය කියලා. අපි දැන් බලමු සල්ල අනුවර්තීය චලිතයක් කියන්නේ මොකක්ද කියලා. සල්ල අනුවර්තීය චලිතයක් කියන්නේ දෝලනයක් සිද්ධ වෙනකොට හැම වෙලාවෙම දෝලන කේන්ද්‍රයේ දිශාවට ප්‍රතිපාදන බලය පිහිටනවා නම් සහ යම් ලක්ෂයකදී ප්‍රතිපාදන බලය දෝලන කේන්ද්‍රයේ ඉඳන් වස්තුව පිහිටන විස්ථාපනයේට අනුලෝමව සමානුපාතික වෙනවා නම් ඒ දෝලනයට කියනවා සල්ල අනුවර්තීය චලිතයක් කියලා.